ඔන්න ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. කියන්නේ කොළඹ ඉඳලා මාතරට. ඉතින් අපි හොයාගත්ත අලුත් පාරක්. ඒ පාර යන ගමන් අපි හිතාගත්තා තව තැනකට ගිහින් යන්න. ඉතින් මේ රූට් එක ගැන කියනවා නම් ඒක මාරම ලස්සනයි. ග්‍රීනි තනිකරම කොළ පාටයි මාරම ලස්සනයි. ඒක අමුතු වයිබ් එකක්. ඔන්න ඉතින් අපි තැනට ආවා. මේ තැන තමයි සීතාවක බොටනිකල් ගාර්ඩන් එක. මේක ලොකු ඒරියා එකක් තියෙනවා. ඒ වගේම පාකින් ඒරියා එකත් ගොඩක් ලොකුයි. ඔයාලයි දැක්කේ පාකින් ඒරියා එක ඉස්සරහින්. එතන පාක් කරලා අපිට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම ටිකට් එක උනේ රුපියල් 200යි. ඊට පස්සේ තව කියන්න ඕනේ අපි හෙල්මට්ස් and අපේ ලොකු බෑග් එක එළියේ කඩේක තියලා තමයි ගියේ. මේ තියෙන කැෆෙටේරියා එක අපේ උදේම ආව මෙතනට එන්න ඕන නිසා ඉතින් ඔන්නව තමයි ගත්තේ. හැබැයි ඉතින් වැඩේ කියන්නේ සෝස් දාගන්න අමතු වුණා. ඒක මතක් වුණේ ඔක්කොම කාලේ වුණාට පස්සේ. මේ තියෙන්නේ එතන ලස්සන ලේක් එකක් තියෙනවා. ඒක හරිම නිදහස් පරිසරයක්. සද්ද මුකුත් ඇහෙන්නේ නැහැ. එතන අපි යද්දි නම් ලොකු සෙනඟක් ඇවිත් හිටියේ නෑ. හැබැයි අපි එද්දි ගොඩක් අය ඇවිත් හිටියා. හැබැයි අපිට මගදී යද්දි අපිට දකින්න හම්බුන්නේ නැහැ කවුද කියලා. මොකද ඒ තරම් ඒ ඒරියා එක ලොකුයි සහ නිදහස් පරිසරයක් ඇවිදින්න ආස අයට මේක නියම තැනක්. මොකද ඇවිදින්න ගොඩක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ යාළුවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙයා අපි එක්ක ගමන පටන් ගත්ත තැන ඉඳන් ආපහු එනකන් අපිත් එක්ක හිටියා. ඉතින් මේ තියෙන අපිට උඩට යද්දි හම්බ වෙන view point එකක්. මෙතනට ගියාම අපිට අපි ආපු entrance එක සහාරා ලේක් එක බලන්න පුළුවන්. හරියට නුවරඑළිය වගේ. හරි ලස්සනයි එතන. ඊට පස්සේ මේ උඩටම ගිහිල්ලා එතන තිබුණා බෙන්ච් එකක්. ඉතින් අපි ටිකක් වෙලා වාඩිලා ඉඳලා ආවා. වොෂ්රූම් ගැන කියනවා නම් එන්ට්‍රන්ස් එක ළඟ තමයි වොෂ්රූම් තිබ්බේ සහ ඒවා හොඳට ක්ලීන් එකට තිබ්බා. පස්සේ එතනින් එළියට ඇවිත් අපි ඉරිඟු ගත්තා. ඉරිඟු අරගෙන කුමාරයාලා බලන්න ගියා. අපිට මුලින් පාර වැරදුනා. ඊට පස්සේ පාර පෙන්නපු අය තමයි අර බයික් එකේ ඉස්සරහින් ගියේ. ඊට පස්සේ අපි ඇලට ගියා. එතනත් මාරම ලස්සනයි. හැබැයි අපි එතනින් එහාට ඇවිද්දේ නැහැ. වතුරත් වැඩි සහ එතනින් එහාට යන්න තැනක් තිබුණේ නැහැ. අපි එතන ටිකක් වෙලා ඉඳලා ඉරිඟු කාලා ආපහු ආවා. ඊට පස්සේ ආය නැවතුණා දොළඹ ඔන්න ඔය විදිහට කලුම් ගඟත් අපුණා. ඊට පස්සේ අපි හවස් වෙලා යක්කල මුල්ලේ හිම කිරිම කෝණයකට ගියා. ජූස් බොන්න. එතන ගිහින් ජූස් පෙව්වා. සහ එතන තැන ගැන කිව්වොත් එතන මාර ලස්සනයි. කෑමත් හොඳට තිබ්බා. කෑම කිව්වේ ජූස් එකයි සලාඩ් එකයි. ඒ දෙකත් හොඳට තිබුණා. ඉතින් ඔන්න ඔයගේ ෆොටෝස් ගන්න තැනකුත් තිබ්බා. මේ දෙන්න අපි එද්දි හම්බුන තැනක් කොහෙද කියලා නම් දන්නේ නෑ. ඉතින් අලුත්ම එක්ස්පීරියන්ස් එකක් එක්ක ඔන්න ඔහොම තමයි අපේ ගමන එන් කරේ. අදට ගිහින් එන්නම්. බයි බයි.